චාව් හැමෝටම ගා කාලෙකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. අද මම ඉස්කෝලේ යනවා. ඉතින් ඉස්කෝලේ යන එකේ අපේ ඉස්කෝලේ තමයි වීඩියෝ එකක් ගෙනව ඉස්කෝලේ යන විදිහ, මගේ ඉස්කෝලේ යාළුවෝ අපි මොනවද කරේ කියලා. ඉතින් ඔය අපි ඉන්න තැන ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට පයින් යන්න ඕනේ ටිකක් දුර. ඉතින් පයින් යන ගමන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. දැන් නම් ඉතින් අපිට සීතල ටික අඩු වෙලා රස්නේ එන්න තමයි හදන්නේ. ඒ වුණාට ඉතින් අදත් හිතුවට වැඩිය සීතලයි. ඉතින් මම බස් ස්ටෑන්ඩ් එකේ මං හිටගෙන ඉන්නකොට හොරෙන් ඉරත් ඉතින් මාත් එක්ක එබිකම් කර ඔච්චම් කර හිටියා බස් එක එනකම්ම. ඉතින් ඉර දිහා බලාගෙන ඉන්නකොටම මාව ගන්න ඉතින් බස් එකත් ආවා. ඉතින් මම බස් එකේ නැගලා මගේ ඉස්කෝලේ තියෙන තැනට තමයි යන්නේ. අපි ආපහු ඉස්කෝලේ ගාවදී හම්බෙමු එහෙනම්. ඉතින් මම දැන් බහින්නත් කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ මං එන පාරේ ඉස්කෝලේට එන පාරේ තමයි ඔයාලා කවුරුත් දන්නවනේ ගුග්ලිඑල්මෝ මාකෝනි. ඉතින් මාකෝනිගේ ගෙදර තියෙන්නේ මං මේ ඉස්කෝලේට යන පාරේ. ඉතින් අපි දවසක යමු මාකෝනිගේ ගේ බලන්න. ඉතින් ඒක දැන් කෞතුකාගාරයක් කරලා තියෙන්නේ. ඉතින් දවසක අනිවාර්යයෙන්ම මම ඒකටත් ඔයාලව එක්කගෙන යන්නම්. මට මගේ ගෙදර ඉඳලා හරිම කිට්ටු දුරක තමයි තියෙන්නේ මාකෝනිගේ ගෙදර. ඉතින් දැන් මං ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නේ. තවත් යනවා. ටිකක් දුර මං ඉතින් ඇවිදගෙන යනවා. ඉතින් ඇඟටත් හොඳයි. උදේ පාන්දර සීතලේ ඇවිදිනවා කියන්නේ ඒක වෙනමම වයිබ් එකක්. ඉතින් හරි ෂොක් එකක්. ඉතින් ඒක විදිහකට මේ තමයි මගේ ඉස්කෝලේ. මේක අපේ කරන්නේ කොමුනෙන් තමයි මේ ඉස්කෝලේ කරන්නේ. Ciao, buongiorno. Bene, grazie. E tu? Ciao, buona giornata. Ciao. හැමදාම ඉතින් පන්තියට ඉස්සෙල්ලාම යන්නේ උදේම යන්නේ මම. ඉතින් ලංකාවේදී නම් ඉස්කෝලේ හැමදාම ගියේ අන්තිමට. ඒ වුණාට දැන් මේ ආවට පස්සේ උදේ පාන්දර යනවා. මොකද ටිකක් දුර තියෙන්නේ. අනික වෙලාවට බස් එක තියෙන්නේ. ඒ නිසා ඉතින් මෙන්න මේක තමයි අපේ පන්තිය. මම එනකොට ඉතින් ටීචර් විතරයි අද ඇවිල්ලා හිටියේ ක්ලාස් එකට. Sto bene, grazie. E tu? ගිහින් ටිකක් වෙලා ගියාට පස්සේ තව යාළුවෙක් ආවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න අපිට දීලා තිබ්බ හෝම්වර්ක් ටික චෙක් කරගත්තා. ඉතින් එයා දන්නේ නැති ඒවා මම එයාට කියලා දුන්නා. එතකොට අපි ඒ වගේ හරි වැරදි බැලුවා. හරියට ලියලාද හරියට කරලාද කියලා. ඉතින් ඒ වගේ අපි හැමෝම හරි සහයෝගයෙන් වැඩ කරගෙන ඉන්නවා ක්ලාස් එකේ. ඉතින් මේ ඉරිදා අපිට පාස්කුවා නිසා අපේ ටීචර් මයිස්ත්‍රා කියන්නේ ටීචර්. ඉතින් ටීචර් ගෙනල්ලා තිබ්බා අපිට පාස්කුවා වලට මේ තියෙන පොඩි කේක් එකක් වගේ එකක්. ඉතින් ඒක අපි කට්ටිය එකතු වෙලා කාලා ක්ලාස් එක ඉවර කරලා දැන් ඉතින් මේ ගෙදර යන ගම. එයා ආපහු ඉතින් මාව බස් එක මාව පෙගේ ගාවින් බස්සලා එයා යනවා. ඉතින් මාත් එහෙනම් දැන් වීඩියෝ එක මෙතනින් නවතිනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා පරිස්සමට ඉන්න. එහෙනම් ලයික් එකක් දාලා ෂෙයා කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. චාෝ.